හරි රයිට් පුතේ හරි අද අපි බලමු මේ මොනවාද මේ තියෙන්නේ Excel එකේ දෙවනි සෙෂන් එක පළවෙනි සෙෂන් එකේදී මම කිව්වා Excel එක කියලා කියන්නේ මොකක්ද software tool එකක්. ඒතර මේක අපි පාවිච්චි කරන්නේ ඇයි ගණනය කිරීම සඳහා කියලා මම කිව්වා. ඊළඟට මේ මොනවාද මේ අර ඊළඟට මම කිව්වා මේකේ මේ කොහොමද මේ සෙල් එකක් තෝරගන්නේ සෙල් එකට අංකනය කරන්නේ කොහොමද කියලා මම පළවෙනි වීඩියෝ එකේ කියලා තියෙන්නේ. එතකොට දැන් ඊළඟට දැන් අද තියෙන්නේ මේකේ මේ දෙවෙනි කොටස. දැන් අපි මේකේ ෂීට් එකක් හදලා ඊට පස්සේ ඒකේ අපි බලමු එකතු කිරීමක් අඩු කිරීමක් ඇවරේජ් එකක් ඒ කොහොමද මේ දේවල් ටික කරගන්නේ කිලිවර වෙලා මේ ඊට පස්සේ chart එකක් ගහගන්නේ ওই දේවල් ටික තමයි පුතේ අද අපිට තියෙන්නේ රයිට්. අපි බලමු දැන් ඔයාලට මේ මම දීලා තියෙනවා මේ වර්ක් ෂීට් එකක්. ඒ වර්ක් ෂීට් එකේ තියෙනවා පුතේ මෙන්න මෙහෙම එකක් ඔයාලට මම දීලා තියෙනවා. මේ තියෙන වර්ක් ෂීට් එකේ මේ ඔයාලට පේනවා ඇති මොනවාද මෙන්න මේ වගුව right මෙන්න මේ වගුව එන මෙතන මේ තියෙනවා වගුවක් මේ ආන්ගේ වගුව තමයි අපි දැන් මෙතන හදන්න බලාපොරොත්තු වෙන්නේ මේ තියෙන පුතේ වගුවක් right මේ වගුවේ දැන් විශේෂත්වය තමයි දැන් අපි දැන් මේ වගේ විස්තරයක් මේ අපි සේවකයන්ට හරි මොකක් හරි දෙයකට ආයතනයක භාවිතා කරද්දී දැන් මෙහෙම වගුවක් ගත්තට පස්සේ දැන් මේකේ මේ අපි data ඔක්කොම data මේ එන්ටර් කරලා නෙමෙයි තියෙන්නේ දැන් අමල් දැන් තියෙනවා මේකේ දෙක අමල් 150යි ඊට පස්සේ සැටර්ඩේ සන්ඩේ කියලා තියෙනවා 250යි කියලා ඉවරලා ටෝටල් එක. ඒ කියන්නේ අපිට තියෙන්නේ මේ සැටර්ඩේ B1යි මේ C1යි දෙකේ එකතුවනේ. එකතුව අපි වෙනම කැල් එකක් කරන් හොයලා ඉවරලා මෙතෙන්ට මේ ෆිල් කරගත් එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ අපිට මේකේ Excel sheet එකේ තියෙන පහසුකම් ඒ තියෙන ෆීචර්ස් පාවිච්චි කරලා අපිට ලේසියෙන් පුළුවන් මෙතන ටෝටල් එක ගන්න. අරගෙන ඊට පල්ලෙහා මේ තියෙන සියලුම මේ කට්ටියගේ කොම්මනාද ටෝටල් එක අපිට එක තප්පරයකින් ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඇවරේජ් එක තියෙනවා. ওই විදිහට මේ දේවල් ටිකක් තමයි පුතේ මේකේ කරගන්න තියෙන්නේ. රයිට්. අපි බලමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා ඉවර වෙලා ඊටාම ලේසියෙන් ඒ කරගන්න විදිහ ටික මම ඔයාලට කියන්නම් මේ වීඩියෝ එකේදී. හරි. දැන් එහෙනම් අපි යන් Excel sheet එක දැන් මම මේ sheet එක හදාගන්න තමයි හදන්නේ. රයිට්. ඒක හදාගන්න ගමන් අපි කතා කරමු කොහොමද වෙන්නේ කියලා ඉවරලා. හරි. දැන් ඔන්න මම ඔයාලට මේ මෙව ටික පෙන්නුවා. පෙන්ලිවරලා මම එදා කිව්වා මේකේ මොනවාද කොහොමද මේකේ දේවල් ටික එන්නේ කියලා ඉවර වෙලා දැන් එතකොට මේ මොකද්ද මේ තියෙන ඔන්න මම වගුව හදාගන්න යන්නේ වගුවේ තිබ්බ පිළිවෙලට දැන් ඔන්න මම මේක ටයිප් කරගන්න යන්නේ පුතේ දැන් මේ සාමාන්‍ය විදියට මේ කොටුවල ටයිප් ගන්න පුළුවන් මේක කිසිම ප්‍රශ්නයක් නැහැ මේ ඒතර ඔයාලට මේ මොනවාද මේ මොකද්ද අර මම මීට කලින් Word එකේ ප්‍රැක්ටිකල් එකක් දාලා තිබ්බා. එතකොට මේ Word එකේ ප්‍රැක්ටිකල් එක මම ඔයාලට දාන විශේෂ හේතුව තමයි ඒක 8 වසරේ තියෙන එකක්. මේක මේ 9 වසර සහ 10 වසර දෙකොල්ලන්ට මේක අදාළ වෙනවා. එතකොට පුතේ මේකේ පුතේ මේ මොනවාද මේ අපිට මේ තියෙන්නේ මේ විස්තර ටික right විස්තර ටික අපි ඉස්සෙල්ලාම මේ box එකට ගන්න ඕනේ right box එකට ගන්න ඕනේ දැන් මේ තියෙන ටික අපි මේ තියෙන විදිහට type කරගෙන යනවා හරි එතකොට මේ මොනවා කරන්නද අපි මේ sheet එක හදා ගන්න ඕනේ ඔයාලට screen එකේ පේනවා ඇති මම මේ එක එක කොටු වල right මේ ටික type කරන් යනවා දැන් මේක practical එක කරද්දී මම දාලා තියෙන අර work sheet එක සහ ඒකේ තියෙන practical sheet එක කියන දෙකම පුතේ ඔයාලා මේ මොනවාද print out එක කරන් ළඟ තියන් තමයි මේක කරන්න ඕනේ. දැන් මට screen එකේ දැන් මගේ තියෙන practical sheet එකත් පෙන්නම මේක කරන්න බෑ. ඒ නිසා මම මේ මොනවාද මේ වැඩේ මෙහෙම කරන් යනවා. නිකන් ඒ අදාළ කොටු වලට ගැලපෙන්න කොටු වලට ගිහිල්ලා type කරගන්න ගියා පුතේ කරන්න තියෙන්නේ. practical sheet එකේ තියෙන පිළිවෙල type කරගත්තා නම් හරි. හරි. දැන් එතකොට මේ මට මේක පාට කර ගැනීමක් කරන්න පුළුවන් මොනවාද ඒක දැන් ඔය කොටු මේකේ තියෙන විදිහට දැන් මේ දැන් තව චූටි දෙයක් පුතේ මම ඔයාලට කියන්නම් දැන් මේකේ මේ NO නගේ නම්බර් කියන එක චුට්ටක් බලන්න මම ආයෙ පාරක් පෙන්නන්න පුතේ දැන් මේ නම්බර් කියන එක තියෙන්නේ A ගේ 2 කියන A2 කියන සෙල් එකේ තියෙන්නේ එතකොට දැන් අපේ අවුට්පුට් එකේ හැටියට එයාට පල්ලෙහාට තියෙන A2යි A3යි කියන කොටු දෙකම අරන් තියෙනවා එයාගේ වැඩේට. හරි. දැන් බලමු කොහොමද කරගන්නේ කියලා ඉවරලා. මම මෙහෙම කරගන්නවා. A2 ඉන්නේ. A2 කියන එක දන්නවා කියන කොලම් එකේ
අක්ෂරයයි මේ එහා පැත්තේ රෝ එකේ අංකයයි. ඔය දෙකනේ තියෙන්නේ. ඊට පස්සේ මට දැන් මේ වැඩේදී නම්බර් කියන එක A2යි A3යි දෙකට මම කරන්නේ මේක චුට්ටක් shift මේ select කරගන්නවා පල්ලෙහා ඌමනා කරන කොටු දෙක හෝ තුන. ඊට පස්සේ මම පුතේ යනවා මෙතනින් තියෙනවා මේ බලන්න මම cursor එක මේ බලන්න merge and center කියලා ඉවරලා. merge and center කියලා තියෙනවා. ආන්ගේ ටැබ් එක මම ක්ලික් කරගත්තට පස්සේ අර කොටු දෙකම එක කොටුවක් බවට පත් වෙනවා. අර කොටු දෙකම එක කොටුවක් බවට පත් වෙනවා. හරිද? ඊට පස්සේ පුතේ මේකේ තියෙනවා මේ merge across කියලා ඉවර වෙලා. හරිද? ඒකෙන් වෙන්නේ හරිද? ඒකෙන් වෙන්නේ දැන් merge center කියන එකේදී පල්ලෙහාට ආවා. ඊට පස්සේ මේ merge across කියලා තියෙනවා. merge cell කියලා තියෙනවා. right? එතන අපිට පුළුවන් පුතේ මේ අර cell කීපයක් එකට ගන්න. දැන් name කියන එකත් මම ඔන්න ගන්නවා. මම තියෙන්නේ B2 එක තමයි තියෙන්නේ. මොනවාද ඊට පස්සේ B2 එකයි B3 එකයි දෙකම ඔන්න මම merge කරගන්න යන්නේ. B2 එකයි B3 එකයි දෙක merge කරගන්න යන්නේ. right. පුතේ මම දැන් මෙහෙම දෙයක් කරා මේ අර මේ දැන් මම ඉස්සෙල්ලා ගත්ත number කියන එකේ හරිද? number කියන එක බලන්න මේ number කියන එක පල්ලෙහාට ඇවිල්ලා තියෙන්නේ. දැන් හරි නිකන් අර මේ කියන්නේ ඒ කොටුවේ A2 A3 කියන ඒ කොටු දෙකේම පහලින් තියෙන්නේ. මම ඒක select කරගන්නවා. select කරලා ඉවරලා මෙන්න මෙතන තියෙන මේ බාන මම අරන් යනවා middle align කියලා ඉවරලා. middle align. ඒ කියන්නේ අපි දැන් A2 A3 දෙකම අරන් හදාගත්ත කොටුවක් තියෙන්නේ. ආන් ඒක මැද්දට සෙන්ටර් කරගන්න පුළුවන් මේ middle align කියන එකෙන් පුළුවන් ඒ වැඩේ කරගන්න. හරි. දැන් ඔන්න ඒක හරි. දැන් මම name එකත් ඔය වගේ හදා ගන්නවා. පල්ලෙහාට select කරගත්තා. මම merge and center කියලා දුන්නා. කොටු දෙකම එකක් වුණා. ඊට පස්සේ මම පුතේ අන්න middle align ආන් තියෙන මේ අන්න right ලස්සනට ආවා. ළඟට මේ තියෙන පුතේ මේ මොනවාද selection collection කියන එක. collection කියන එක පුතේ යනවා average එකේ කිට්ටු average එක ගාවට එන්නේ. average එක නෙමෙයි D එක ගාවට එන්නේ අන්න right. ඒක තනි පේලියක්. මං ඒක කරලත් අන්න පුතේ යනවා merge center එක ගාවට යනවා. ගිහිල්ල ඉවරලා එයා තනි කොටුවක් කරගන්නවා. ඊළඟට මේ average කියන එක හදා ගන්න ඕනේ. average එකත් කොටු දෙකක් එකට අල්ලලා තියෙන merge center එකට ගියා. ආයි middle line එකට ගියා. right. හදාගත්තා. දැන් මම මේ ටික පොඩ්ඩක් පාට කරගන්නම්. කොටුව select කරගත්තා. හරිද? මෙන්න මෙතන තියෙන අර තින්ත බාල්දිය පෙරළුණා වගේ. right. මම ඒක කොළ පාට දාගත්තා. හරි. number කියන එකට මම දාගත්තා නිකන් ලා කහ පාටක්. තින්ත බාල්දිය පෙරලිච්ච තැනට ගියා. ලා කහ පාටක් දාගත්තා. collection කියන එකට මම දාගත්තා ඒත් නිකන් ලා කහ පාටක් වගේ. collection කියන එකට දාගත්තා ලා කහ පාටක් වගේ. හරිද? ඊළඟට Saturday Sunday total ඒ ටිකට මම දාගත්තා Saturday Sunday දෙකට නිකන් තද කහ පාටක් දාගත්තා. තද කහ පාටක් දාගත්තා ඒකට. ඊළඟට total එකට දාගත්ත පුතේ නිකන් තැඹිලි වගේ පාටක්. හරිද? මම දැන් Saturday Sunday කියන දෙක වෙන් වෙන පොඩ්ඩක් පාට පොඩ්ඩක් තද කරගන්නවා. Saturday Sunday කියන දෙකේ. හරි. ඒකේ මම තද කහ පාටක් දාගන්නවා. right. හරි. ඊළඟට මේ average කියන එක මම නිකන් රෝස පාටක් වගේ දාගන්නවා. average කියන එක මම රෝස පාටක් වගේ දාගන්නවා. right. මේ select කරලා මෙහෙම ගන්න බෑ. Tamanne කැමති තැන select කරලා ඉවරලා කැමති පාටක් හදා ගන්න පුළුවන්. right. ඔන්න පුතේ ගත්තා. දැන් ඔන්න වගුවේ සැකිල්ල හරි. දැන් දත්ත ටික තමයි දාන්න යන්නේ. බලන්න මේක හැබැයි මේ මම දීලා තියෙන right පුතේ උඩ තියෙන weekend collection of children කියලා ඉවරලා ඒක සම්පූර්ණම තනි කොටුව. ඒකත් මම ඒක මේ center වෙන්න merge center එකට දීලා ඒකත් මම නිකන් අලු පාට වගේ පාටක් දාගන්න උඩම තියෙන එක අලු පාටක් වගේ දාගන්නවා. right. ඒක select කරලා ඉවරලා තින්ද බාල්දිය පෙරලිච්චන්ට ගියා. right. අලු පාටක් වගේ දාගමු අපි ටිකක් හොයාගන්න පුළුවන්. right. හරි දාගත්තා. දැන් ඉතින් අපි පල්ලෙහාට අපි මේ ටික ටයිප් කරන් යන්න. මේක හැබැයි මම දීලා තියෙන එකේ number 2 වලින් නම් තියෙන කමන්නේ මම එහෙම ටයිප් කරන්න. දෙකෙන් පටන් අරන් තියෙන්නේ name එක අමල් Saturday 150යි Sunday 200යි. හරිද? cell එකෙන් cell එකට ගියා ටයිප් කරා. පස්සේ ආයේ arrow keys වලින් පුතේ සහ enter button එකෙන් යන්න පුළුවන්. 3 බිමල් 100යි Sunday 150යි 4 චමල් Saturday 250යි 4 චමල් Saturday 250යි චමල් Saturday 250යි Sunday 200යි 5 දමිත් Saturday 300යි Sunday 250යි දමිත් Saturday 300යි Sunday 250යි හරිද right ඊට පස්සේ පුතේ අපිට පුළුවන් මේක මේ දැන් පල්ලෙහාට මම ඕනනම් තව දැන් ඔන්න 5 දිනක 4 දිනක මම තව එකක් ඕනනම් ගන්නම් එෂාන් 6 ඉන්නවා එෂාන් දැන් ඊදිර වල පල්ලෙහාටම ටයිප් කරගන්න පුළුවන් එෂාන් ඉන්නවා හරිද ඔන්න 6 ඉන්නවා එයාගේ නම එෂාන් එෂාන්ගේ Saturday 100යි Sunday 100යි හරි දැන් ওই විදිහට පල්ලෙහාට දැන් ඔක්කොම මම ටයිප් කරන්න යන්නේ නැහැ අවශ්‍ය නැහැ
දැන් ඔන්න බලන්න මම මේ ඔක්කොම සිලෙක්ට් කරගන්නවා. ඔක්කොම සිලෙක්ට් කරලා පුතේ මේ බාන මම බෝඩ් එකක් දාන බාන මේ පොඩ්ඩක් බාන මම මොනවා යනවා ආය පාරක් අයිකන් එකට පේන්න ඕම් බාන්නේ. හරිද මම දැන් මේ කියන්නේ දැන් මෙහෙමයි. දැන් මේක වගුවක් වෙන්න බෑ. වගුවේ ඉරි ටික වදින්න ඕනේ. ඒක නිසා මම මොකද කරගන්නේ මේක සම්පූර්ණ මම ගහගත්ත මේ ඔක්කොම ටික සිලෙක්ට් කරලා මේ උඩ තියෙන බාන්න මේ උඩ මෙතන තියෙනවා මේ බෝල්ඩ් ඉටැලික් අන්ඩර්ලයින් කියන තැන තින්ත බාල්දිය පෙරලිත් යන මෙහා පැත්තේ බෝඩර්ස් කියලා ඒකෙන් මම යනවා පල්ලෙහාට ගිහිල්ලා ඕල් බෝඩර්ස් කියලා දාපුවත් පස්සේ ඔක්කොම මේකේ ලයින් ටික දෙනවා අපි සිලෙක්ට් කරලා දින කොටු වලට මේ බාන්න ලස්සන්ට මේ වගුවක් වෙන විදියට මේ මොනවද ඉරි ටික වැටෙනවා ආය පාරක් මම අන්ඩු කරලා ඉවරලා අන්ඩු කියලා කියන්නේ මේ තියෙන ඊතල අනිත් පැත්තට කරීච්චේ ආයෙ උන සිලෙක්ට් කරලා කොටු සිලෙක්ට් කරලා පුතේ ආය පාරක් ඔන්න මං යනවා හරිද අන්න ඔක්කොම සිලෙක්ට් කරගත්තා සිලෙක්ට් කරලා ආය පාරක් වෙනවා පුතේ මේ බෝඩර්ස් කියන තැනට ඒකේ ඕල් බෝඩර්ස් දුන්නාට පස්සේ ඔක්කොම බෝඩර්ස් ටික වදිනවා අන්න වගු වගේ ඉරි ටික වැදුනා ඒකත් හරි දැන් ටෝටල් එක ගන්න විදිහ දැන් මේ බලන්න මං වඩි කරන්නේ දැන් මේ Excel එකේ තියෙන පුතේ අපිට තියෙන මේ සාරා කියන්නේ මේ ගණනය කිරීම වලට තියෙන්නේ ඒතර ගණනය කිරීම ගත්තට පස්සේ අපිට මේකේ මේ ඊටාම ලේසියෙන් හරිද ඊටාම ලේසියෙන් මේ එකතු කිරීම ටික වෙනම කැල්කියුලේටර්ස් අරන් ඉවරලා ඒකෙන් ගණන් එකතු කරලා ඉවරලා මේකට දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට කරන්න තියෙන්නේ Excel sheet එකම use කරලා හරිද? මේ තියෙන ගණනය කිරීම ලේසියෙන් ඕම් බාට මම කරලා පෙන්නන එක විදිය මේ ක්‍රම දෙකක් තියෙනවා. ඔන්න බලන්න දැන් මට ඕනේ අමල්ගේ සෙනසුරාදයි ඉරිදයි සම්පූර්ණ එකතුව ටෝටල් එක. දැන් ඔන්න මම ගන්නවා මේ බලන්න ඕනේ. ඉස්සල්ලාම් පුතේ මේකෙදි අපි අමල්ගේ රෝ එකේ ටෝටල් කියන තැනට ගිහිල්ලා පුතේ මේ මං දැන් ඔන්න මේක එකතු කිරීමක් ගන්න යන්නේ හැබැයි ඉස්සරලාම සමාන ලකුණ දෙන්න ඕනේ. හරිද? සමාන කරගන්න සමාන ලකුණ දීලා ඕම් බාන්න මං එකතු ගන්න විදිය. හරිද? ඉස්සරලාම මේන් බලන්න. සමාන ලකුණ දුන්නට පස්සේ අපිට එකතු කරගන්න ඕනේ සෙල් දෙක තියෙන්නේ දැන් 150යි 200යිනේ. හරි. පළවෙනි එක්කෙනා ගාවට ගිහිල්ලා මම සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරනවා කියලා කියන්නේ මෙන්න මේ ආයපකම් කරලා පෙන්නන්න ඕම් බාන්නේ. හරිද? සිලෙක්ට් කරගන්න ඕනෙත් නැහැ. අපිට දැන් ওই සෙල් එක හොයාගන්න පුළුවන් ඕම් බාන්නේ මේ සැටර්ඩේ කියන එක තියෙන්නේ උඩ C කියන කොලම් එකේනේ. මේ බලන්න. C කියන කොලම් එකේනේ පුතේ සැටර්ඩේ ඉන්නේ. ඒ වගේම 150 කියන එක මේ පැත්තෙන් බැලුවාම 4 වෙනි රෝ එකේ ඉන්නේ. එහෙනම් මට මේ 150 කියන දැන් එකතු කරගන්න 150යි 200යි නම් 150 කියන එකේ සෙල් නම්බර් එක දෙන්න ඕනේ. සෙල් නම්බර් එක C4. C4 ඔන්න C4 කියලා දුන්නා. ඊළඟට එකතු කිරීමේ මාක් එක දානවා. ඊළඟට තියෙන පුතේ 200 කියන තැන්නේ. 200 කියන තැනට මං ගිහිල්ලා ක්ලික් කරනවා. එහෙම නැත්නම් මට කෙලිම දෙන්න පුළුවන්. එයා ඉන්නේ D කොලම් එකේ 4 වෙනි රෝ එකේ කියන D4. හරිද? D කොලම් එකේ 4 කියන රෝ එකේ. දැන් ඔන්න මෙහෙම බලන්න මම මොකද්ද කරගත්තේ? මම ඉස්සරලාම දැන් මේ ගණනය කිරීම කරද්දී සමාන ලකුණු දෙන්න ඕන පුතේ. එකතු ගද්දී සමාන ලකුණු දෙනවා. දීලා අදාළ එකතු කරගන්න ඕනේ කට්ටියගේ ඉන්න සෙල් නම්බර්ස් ටික දෙනවා එකතු කිරීමේ මාක් එකත් එද හිතන්න 3 දෙනෙක් එකතු කරන්න තිබ්බනම් එහෙනම් වෙන වෙනම සෙල් නම්බර්ස් දෙන එකතු කිරීම දෙනවා සෙල් නම්බර්ස් දෙන එකතු කිරීම දෙනවා සෙල් නම්බර්ස් දෙන ආන්ගේ පිළිවෙලට තමයි යන්න තියෙන්නේ දැන් ඔන්න මම ඌමනා කරන ඉක්වේෂන් එක ලියලා තිබ්බනම් මම එන්ටර් කරගන්නවා අන්න පුතේ එන්ටර් කරගත්ත ගමන් මේ බලන්න 350 කියලා ටෝටල් එක ආවා දැන් උඩ බලන්න මම මෙතන හයිලයිට් කරන මේ මෙතන උඩ තියෙනවා මේ මෙතන තියෙන පුතේ ෆන්ක්ෂන් එකක් මෙතන තියෙන උඩ බාන fx කියලා උඩ වැටලා තියෙනවා ෆන්ක්ෂන් එකක් ෆෝමියුලා බා කියලා තියෙනවා ඕම් මෙතන ෆෝමියුලා බා එකෙත් අපිට කෙලිම මේක දීලි වල එන්ටර් කරගත්තා නම් ඒත් ඔය ටෝටල් එක ගන්න පුළුවන් හරි දැන් ඔන්න 350 කියන එක අපට ආවනේ ඒකනේ මම ඔයාලට කිව්වේ දැන් එකක් තමයි කෙලිම ඌමනා කරන දැන් ටෝටල් එක ගාවට ඉන්න සමාන ලකුණ ගහලා ඌමනා කරන සෙල් නම්බර් එක දීලා ඊට පස්සේ ඉක්වේෂන් මොකද්ද මේ ප්ලස් මාක් එක දීලා ඊළඟට ඌමනා කර සෙල් නම්බර් එක දීලි ඉවර වෙලා දැන් ඔන්න මම මේක එකතු කරන්න යන්නේ ඒ දීලි ඉවරලා මම එන්ටර් කරගත්තා එන්ටර් කරපු ගමන් පුතේ මොකද උනේ දැන් ඔන්න ආවා දැන් මම මේ විදිහට අනිත් ඒවා එකින් එක කරන්න යන්නේ නැහැ පුතේ බිමල්ගේ චමල්ගේ දමිත්ගේ මම පොඩි වැඩක් කරනවා ඕම් බාන්න මම ඔන්න මේ 350 කියලා ටෝටල් එක ගත්ත සෙල් එක තියෙන මට ලොක් කරලා පෙන්නන්න පුතේ රයිට් 350 කියලා ගත්ත සෙල් එක තියෙන්නේ බලන්න ඒකේ මම දකුණු පැත්තේ යටටම ගියාපුවාම පේනවද මම තව චුට්ටක් zoom කරන්න දකුණු පැත්තේ යටටම ගියාම පුතේ ප්ලස් මාක් එකක් වැටෙනවා මේ බලන්න මේ මෙතන පොඩි ප්ලස් මාක් එකක් වැටෙනවා මේ මම මේ සෙල් එකේ දකුණු පැත්තේ යටටම ගියා ඕම් බලන්න මේ කළු පාට නිකන් මේ කුරුසයක් වගේ වැටෙනවා ආන්ගේ කුරුසේ තියෙන තැන මම වම් අත පැත්තේ මොනවාද මවුස් එක මොනවාද ක්ලික් කරගෙන මේක පල්ලෙහාට ඇදගෙන යනවා මට ඌමනා එෂාන්නේ එෂාන් ගාවට එනකන් එෂාන් ගාවට එනකන් පුතේ මම මොකද කරන්නේ මේක පල්ලෙහාට ඇදගෙන යනවා
අන්න බලන්න ඔක්කොගෙම ටෝටල් එක මෙන්න එකපාරාව. දැන් මොකද වෙන්නේ? ඊටාම ලේසි. දැන් බලන්න ඔන්න මම එකතුව ගත්තේ කොහොමද? ඉස්සෙල්ලා ඌමනා දත්ත ටික දාලා ටෝටල් කියන එක මම වෙනම මම එකතු කරලා එකට දාන්න ගියේ නෑ. මම කරගත්තේ එකතු කරගන්න ඌමනා කරන සමාන ලකුණු දීලා එකතු කරගන්න ඌමනා කරන සෙල් වල අංක ටික දීලා ඊට පස්සේ මම වෙනාද එන්ටර් කරපු ගමන් ඒ සෙල් එකේ ටෝටල් එක ආවා. පස්සේ මම කරේ අදාළ ඒ සෙල් එකේ දකුණු පැත්තේ යටට ගියට පස්සේ කතිර ආවා නිකන් කුරුසයක් වගේ නිකන් දන ලකුණක් ඒක ක්ලික් කරගෙන left කියන්නේ මේ mouse එකේ වම් අත පැත්තේ බටන් එක press කරගෙන පල්ලෙහාට ඇදගෙන ගියා. එතකොට ඔක්කොම මොනවාද සෙල් වල පහළට එකතු ආවා. නිවැරදි එකතු ආවා. ඕම් බාන්න ඔක්කොම 250යි 450යි 550යි 200යි. එහෙනම් මොකද කරේ? අදාළ විදිහට ඉක්වේෂන් එක දීලා එන්ටර් කරා. පස්සේ එකතු ආපු සෙල් එකේ දකුණෙන් පල්ලෙහාට ගියාම ආවා මේ එකතු කිරීමේ ප්ලස් මාක් එක. ඒක අරන් ගිහිල්ල ඉවරලා පුතේ එතන ප්‍රෙස් කරගෙන පහළට ඇදන් ගියා. ඇදන් ගියට පස්සේ පුතේ මේකේ ඔක්කොගෙම ටෝටල් එක ආවා. දැන් පුතේ මම කරන්න යන්නේ ඇවරේජ් එක හොයන එක. හරිද? ඇවරේජ් එක හොයන එක. රයිට්. ඇවරේජ් එක හොයන්න මම ඉතින් ඕම් බාන්න මම දැන් කරන්නේ දැන් ඇවරේජ් එක හොයනවා කියලා හිතන්න දැන් මේකේ මේ දෙන්නෙක්ගේ ඇවරේජ් එක කියලා කියන්නේ ඒ දෙන්නගේ එකතුව බෙදුව දෙකකින්. දෙන්නයි නම් දෙකෙන් බෙදනවනේ. එහෙනම් මං ලේසි විදිය මොකක්ද දන්නවද? එකතුව දැන් කොහොමද මම හොයන් තියෙන ටෝටල් කියන එකේ. එහෙනම් මම දැන් මේකෙත් ඉක්වේෂන් එක දෙන්නේ කොහොමද දන්නවද? මේකෙත් පුතේ ඉක්වේෂන් එක දෙන්නේ සමාන කියලා දීලා එකතුව තියෙන්නේ e කියන කොලම් එකේ 4 කියන මොනවද රෝ එකේ නෑ එයා ඉන්නේ 350 කියලා ඉන්නේ 350 කියන කෙනා ඉන්නේ පුතේ E4 කියන සෙල් එකේ. එහෙනම් E4 කියන සෙල් එකේ නම් සෙල් නම්බර් එක ලිව්වා රයිට්. එහෙනම් මට ඕනේ මම කොහොමද මේක ගන්න ඇවරේජ් එක ගන්නේ? එකතුව බෙදනවා දෙන්නෙක්ගේ ඇවරේජ් එක නම් දෙකකින්. තුන් දෙනෙක්ගේ ඇවරේජ් එක නම් තුනෙන්. ඔන්න පුතේ මම E4 කියන එක හරිද? හැමතිස්සෙම මතක තියාගන්න මේ සෙල් එකට දාලව මේ අපි මේ සුළු කිරීමක් ලියද්දි අපි සමාන ලකුණ ලියලා සෙල් නම්බර්ස් ටික තමයි ලියන්නේ. සමාන ලකුණු ටික ලියලා සෙල් නම්බර්ස් ටික තමයි ලියන්නේ. හරිද? ලියලා දැන් මට ඕනේ මොකද්ද? දෙන්නගේ එකතුව දෙන්නෙක් නිසා දෙකෙන් බෙදෙනවා. හරි දැන් ඔන්න මම අරන් තියෙන්නේ. දැන් ඔන්න පුතේ මම එන්ටර් කරගන්නවා. හරිද? එන්ටර් කරගත්ත ගමන් ඕම් බාන්න මෙයාට දාලා ඇවරේජ් එක එනවා. ඔන්න පුතේ මම එන්ටර් කරගත්තා. අන්න ආව 175 කියලා. දැන් මොකද මම කරන්නේ? දැන් එතකොට මම අනිත් හැමෝගෙම ඔය පිළිවෙල දෙකින් එක මොනවද මේ ඇවරේජ් වෙනවද නෑ. ඔන්න ඇවරේජ් එක ආපු සෙල් එකේ දකුණු පැත්ත යටට ගියාම ආය පාරක් ආන් තියෙන එකතු කිරීමේ ලකුණ. ඒක තියාගෙන පහළට දන් එනවා. අන්න ඔක්කොගෙම ඇවරේජ් එක ආවා. ඔක්කොගෙම ඇවරේජ් එක ආවා. දැන් හිතන්න පල්ලෙහාට රෝ 100ක් තිබ්බත් පුතේ ඔය පිළිවෙලට තමයි වැඩේ වෙන්නේ. හරිද? ඔය පිළිවෙලට තමයි වැඩේ වෙන්නේ. එතකොට දැන් මම ආයෙ කියන්නම් මම පළවෙනි වීඩියෝ එකේ කිව්වා මේ Excel කියලා කියන මොන වගේ software එකක්ද? cell numbers ගන්න විදිය කිව්වා. ඒ ටික මම නිකන් ටයිප් කරලා පාඩ කරගන්න විදියත් මම කිව්වා. ඊපස්සේ මම දැන් මේ කොටු දෙකක් එකට අරන් එකකට ගන්න විදිය දැන් මේ වීඩියෝ එකේ මුල කිව්වා. ඌවනා කරන දත්ත ටික මම ඇතුළත් කරගන්න විදිය කිව්වා. ඊට පස්සේ එකතුවක් ගන්නවා නම් පුතේ මෙහෙමයි. මේක එකතුවක් විතර නෙමෙයි. එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම. ඔය ඔක්කොම ගන්න පුළුවන්. හැබැයි එකක හොයා ගන්නවා. හොයාගෙන පහළට දාගෙනවා. එතකොට මොකද වෙන්නේ? කිසිම කතන්දරයක් නැහැ. වැඩේ ලේසි. ටක් ගාලා මොකද වෙන්නේ? ටක් ගාලා ආන්සර් ගන්න පුළුවන්. හරි. දැන් එතකොට මේ බලන්න. දැන් එතකොට මං කියවනේ දැන් එකතුව කෙනෙක්ගේ ආවට පස්සේ ඒ එකතුව ආපු කොටුවේ දකුණු පැත්තේ පල්ලෙහාට ගියට පස්සේ ඒ එකතු කිරීමේ මාර්කයක් එනවා. ඒක අල්ලගෙන පහළට දැන් ගියට පස්සේ ආවා. දැන් ඔන්න මට උවමනා කරන ෂීට් එකේ මම ආය පාරක් පුතේ අර ඉමේජ් එක පෙන්නන්නම් මං හදන්න ගිය මේ ෂීට් එක. හරිද? රයිට්. මෙහෙන් බලන්න මේ අමල් බිමල් චමල් දමිත් එෂාන් ඉන්නවා. සැටර්ඩේ තියෙනවා සන්ඩේ තියෙනවා ටෝටල් තියෙන ඇවරේජ් එක ඔය ගානට ඇවිල්ලා තියෙනවා. හරිද? හරි. පුතේ මේ දැන් මේ දශම දාන්න ඕන නම් ඒකත් පෙන්නන්නම්. හරිද? දැන් ඔන්න මම මේ සෙල් එක සිලෙක්ට් කරගන්නවා. හරිද? ඔය සෙල් එක සිලෙක්ට් කරගත්තා. ගිහිල්ලා පුතේ මේ මාන මේ මෙතන පේනවා ජෙනරල් කියලා. හරිද? ඒ ජෙනරල් කියන තැන පුතේ තියෙනවා ඩික්‍රීස් ඩෙසිමල් කියලා. ඒ කියන්නේ මට මේ දශම ස්ථාන සහිතව නම් ඕනේ ආන් එතන ක්ලික් කරගන්න. හරිද? ඒතර දශම ස්ථාන එකකට නම් ඕනේ. බලන්න දැන් මේකේ කොටු දෙකක් තියෙනවා. කොටු දෙකෙන් වම් අත පැත්තේ කොටුව තියෙනවා. numbers ආන් එතන ඕම් බලන්න මම ආයෙ පෙන්නනවා increase decimal.
මට දශමස්ථාන දෙකකටද ඕනේ එකකටද ඕනේ ඒකේ වංග ඉංග්‍රීසි ඩෙසිමල් කියන කියන්නේ මට ඕමනා කරන දශමස්ථාන සහිත ඕනේ මට කොලම් එක මම සිලෙක්ට් කරලා මම ඉංග්‍රීසි ඩෙසිමල් කියන තැනට ගිහලා ක්ලික් කරලා පස්සේ පුතේ දශමස්ථාන සහිතව දෙනවා. දශමස්ථානත් එක්ව දෙනවා. දැන් ඔන්න පුතේ අපේ ෂීට් එකේ ඔන්න අපි ඇවරේජ් එකත් හෙව්වා ටෝටල් එකත් හෙව්වා. හරි ඇවරේජ් එකත් හෙව්වා ටෝටල් එකත් හෙව්වා. රයිට්. දැන් මොකද තියෙන්නේ? හරි. දැන් ඊළඟට අපිට පුළුවන් ඕනනම් අපි තව කොලම්යක් ඕනනම් මේකට දාමු. මොනවාද දැන් අඩු කිරීමක් කරන්න උවමනා වෙන විදිහට වගේ. අඩු කිරීමක් කරන්න උවමනා වෙන විදිහට වගේ අපි දැන් තව කොලම් එකක් දාමු ඕන. දැන් මේක හරි. රයිට් මේක හරි. ඊට පස්සේ මේ අපිට ඕන මේක මෙහෙම දෙයක් ගන්න පුළුවන්. හරිද? රයිට්. අපි ඊළඟ පුතේ මේකේ මේ කොලම් ටික පාට කරන එක කිව්වා එකතු කිරීම ගැන කිව්වා ඊට පස්සේ මොනවාද මේකේ බෝඩර්ස් දාන හැටි කිව්වා හරිද කෙනෙක් කලර් එක දෙන විදිය ගැන කිව්වා ඊට පස්සේ මොනවාද මේ මම කිව්වා මේක අර මේක මර්ජ් කරගන්න විදිය ගැන කිව්වා එහෙම කළා පුතේ අපි මේක හදාගත්තා හදාගෙන ඉවරලා දැන් අඩු කිරීමක් කරන්න ඕන නම් විදිය ඔයාලා දන්නවා සමානලව එකතු කිරීමක් කරන්න ඕන විදිය දන්නවා මේකේ මොනවාද මේ ඇවරේජ් එක ගන්න ඕන නම් වැඩි කිරීමක් කරන්න ඕන නම් ඒත් ওই විදියම තමයි දැන් ටෝටල් කියන තැන ගන්න විදිය ගත්ත විදිය ඔයාලා දැක්කනේ ටෝටල් කියන තැන ගත්ත විදිය ඔයාලා දැක්කා සමාන ලකුණත් එක්ක ඒ කියන්නේ එකතු කරගන්න ඕන සෙල් නම්බර්ස් ටික දීලා ඉවර වෙලා එන්ටර් කරගත්තා හිතන්නකෝ දැන් මේ දෙන්න අඩු කරගන්න තිබ්බා කියලා ඉවරලා අඩු කරගන්න ඕන නම් ඉස්සල්ලාම සමාන ලකුණ දීලා ඉස්සල්ලාම එන්න ඕන කෙනාගේ සෙල් නම්බර් එක දීලා අඩු කිරීමත් එක්ක ඊට පස්සේ කෙනාගේ සෙල් නම්බර් එක දීලා එන්ටර් කරා නම් අඩු වෙනවා පහළට ඇදන් ගියා වැඩේ ඉවරයි හරිද ඊළඟට මොනවාද දැන් ඔය විදිහට පුතේ පුළුවන් මේකේ මේ මොනවාද එක එක ලයිස්තු හරිද එක එක ලයිස්තු නිර්මාණය කරන්න හරි දැන් ඊළඟට පුතේ අපි යනවා පොඩ්ඩක් මේකේ ස්ත්‍රිත හරිද රයිට් තව මේකේ පුතේ කොටසක් තියෙනවා එතකොට මේක දැන් අපි මෙහෙම කරමු ඔයාලා දැන් මේ වීඩියෝ එකකින් ඔයාලා පුතේ මොනවාද මේ දැන් බේසික් දැන් අපි මේ දෙවෙනි වීඩියෝ එක මේ දෙවෙනි වීඩියෝ එකෙන් පුතේ ඔයාලා ඉගෙන ගත්තා කොහොමද අපි ෂීට් එකක් හදාගන්නේ කලර් කරගන්නේ සාමාන්‍ය විදිහට අපි එකතුව තීරුවක් ගන්නෙ කොහොමද ඇවරේජ් තීරුවක් ගන්නෙ කොහොමද අඩු කරනවා නම් ඒ ටික කොහොමද කියලා බේසික් නොලෙජ් එක ඔයාලට දැන් තියෙනවා ඒ නිසා පුතේ මේ දැන් ඔන්න පළවෙනි වීඩියෝ එකේ මම මූලික දේවල් ටික කිව්වා දෙවෙනි එකේ අපි තව චුට්ටක් දුරට ගියා දැන් අපි මේකේ තුන්වෙනි වීඩියෝ එකකින් බලමු ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ කියලා ඉවරලා තුන්වෙනි වීඩියෝ එකෙන් බලමු රයිට් එහෙනම් අපි තුන්වෙනි වීඩියෝ එකේදී හම්බෙමු ආයිබෝවන් හැමෝටම